ආදරයෙන් පිළිගන්නවා සිම්පල් ග්‍රීන් ලයිෆ් නරඹන ඔබ. මේ තියෙන්නේ මගේ ඇම්බන් වගාව. මං කලින් මේ පැළ පෙන්නුවා ඉතා කුඩා කාලේදී. ඇත්තටම දැන් හරි නිරෝගීව මේක වැවිලා තියෙනවා. ඒක මට ඔයාලට පෙන්වන්න ඕනුනේ. ඒක උදෑසන මේ ලස්සනට ඒක පේන විදිය. වට්ටක්ක පැලත් ලොකුයි. මේ මගේ නායමිරිස් පැළය. මම ඇත්තටම මං එදා ඉඳන් ඔයාලට කිව්වේ ගෙදර ගේන කරලකින් අපිට වගාව පටන් ගන්න පුළුවන් කියන එක ඔප්පු කරන්නයි මම මේ හැදුවේ. පුංචියට වගාවක් කරන්න මේ ගෙදර ගේන මිරිස් කරල පැල කරලා මේ විදිහට හොඳ පැලයක් තබා ගන්න පුළුවන්. අපිට ඒකෙන් තවත් පැල බෝ කරගන්න පුළුවන්. මම මේ වට්ටක්කා හැමදේම ගෙදරට ගේන ඇට වලින් තමයි මේ ආයෙ පැල කරේ. මේ ඇම්බන් පැල වලට මේ දවස් ටිකට හොඳට වතුර ඕනේ. හරි පෑවිල්ලක් තියෙනවා ලංකාවේ හැමතැනම වගේ. ඉතින් එයාලට හොඳට වතුර ඕනේ මේ විදිහට හැදෙන්න. මුල් දුවන්න බුරුල් කරපු පසක් ඕනේ. ඒ පසට බුරුල් කරන්න මම මේ විදිහට පොල්ලෙලි ඒ වගේ දාලා තියෙනවා. මගේ දාස් පෙතියා තැනින් තැන ඔයාලට පේනවා. ඒවා දැන් මල් එන්න ඉතා ළඟයි. මම ඔයාලට පෙන්නන්නම් ඒකේ ලස්සන මල් එනවා. ඒ මල් මම ඔයාලට වීඩියෝ එකක් අරන් එන්නම්. මේ දිගටම මම වත්තේ එක පේලියට වට්ටක්කයි කෙසෙලුයි තමයි වවන්න බලාපොරොත්තු වෙන්නේ.